හෙලෝ අයිබෝන් මම මහේෂ් මම අද කතා කරන්න යන්නේ N160 බයික් එක ගැන මගේ රයිඩින් එක්ස්පීරියන්ස් එක ගැන මේ N160 බයික් එකේ ගොඩක් ඉෂුව තියෙනවා කියලා Facebook post වල YouTube වල හැමෝම කතා වෙනවා මම අද කතා කරන්න යන්නේ ඒ කමන් ඉෂුව ටික ගැන N160 බයික් එකේ ප්‍රධානතම ගැටලුව තමයි මෙන්න මේ බොඩි කිට් එකට සහ මේ එන්ජින් අතර කොටසට මඩය N160 පදින යාළු හැමෝම කියන්නේ N160 එකේ මේ මඩ යන ප්‍රශ්නය වැස්සකට එළියකට දාන්න බෑ එන්නේ ප්‍රශ්නය ගැන ගොඩක් කතා වෙනවා එතකොට මේ සොලියුෂන් එකක් විදියට මම මේකට ඇඩ් කරගෙන තියෙනවා මේ චූටි මඩ් කවර් එකක් එම නිසා මේකේ මේ අතර කොටසට මඩ යෑම චුට්ටක් අඩුයි ඒ වගේම මේ බයික් එකේ මෙන්න මෙතන ස්පේස් එක අතරින් ගොඩාක් මඩ එනවා. එතකොට මම මේකට සොලියුෂන් එකක් විදියට මෙතෙන්ට චූටි මඩ් කවර් එකක් ඇඩ් කරගෙන තිනවා. නැත්තම් මෙන්න මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ ආවරණයත් සමගම මේ මඩ විසි වෙනවා. මෙන්න මේ කොටසට සමග මඩ විසි වෙනවා. මම මේ කතා කරන්නේ 100%ක් මගේ රයිඩින් එක්ස්පීරියන්ස් එකත් සමග. එතකොට මම ගොඩක් වෙලාවට ට්‍රැෆික් වල යනකොට ගොඩක් වෙලාවට මේ බයික් එක ඔටෝම නවතිනවා. එතකොට මට තවත් දැනිච්ච දෙයක් තමයි මේ බ්‍රේක් පැටල් එක. මේ බ්‍රේක් පැටල් එකේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් තමයි අපිට ගමන් කරන්න වෙන්නේ. එතකොට මෙහෙම ගමන් කරනකොට මේ කකුලට දැඩි අපහසුතාවයක් එනවා. මට හිතෙන විදියට සාමාන්‍යයෙන් මේ බ්‍රේක් පැටල් එක තව චූට්ටක් මෙන්න මෙහෙට ඇන්ගල් වුණා නම් මං හිතන හොඳයි කියලා. තව දෙයක් මම මේ බයික් එක අරගෙන සාමාන්‍ය කිලෝමීටර් 300ක් විතර පදිනකොට මෙන්න මේ ටිකෙන් ඔයිල් කන්දු වීමක් සිදු වුණා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක දැම්ම subscribe කරන්න. මට ෆීල් වුණා වගේ ඔයාලගේ N160 එකේ මොන හරි issues තියෙනවා නම් comment එකක් දාන්න.